बुद्धं शरणं गच्छामि. අන්තර්ජාලය කැළඹූ රුවන්වැලි සෑයේ රහස. ශ්‍රී ලංකාව අමිලෝ පූජනීය වස්තුන් රාශියකට හිමිකම් කියන දිවයිනකි. ඒ අතරින් අප රට සතු පූජනීයම වස්තුවක් ලෙස රුවන්වැලි සෑ රජාණන් වහන්සේ සැලකිය හැකි. බුදුරජාණන් වහන්සේගේ ද්‍රෝණ 8ක් වූ ධාතුන් වහන්සේලාගෙන් එක් ද්‍රෝණයක් තැන්පත් කර අනුරාධපුරයේ ඉදිකර ඇති මෙම සෑරදුන් වහන්සේ දුටුගැමුණු මහරජතුමාගේ නිර්මාණයකි. මෙරට සියලුම බෞද්ධයින් රුවන්වැලි සෑ රජු ගැන බොහෝ විස්තර දැන සිටින අතර මෙම සටහනේ ඔබ නොඇසූ අප්‍රකට කරුණු රැසක් දැනගත හැකි වනු ඇත. රුවන්වැලි මහසෑය එම ස්ථානයේ රියන් 120ක් කුසින් ඉදිවන බව මිහිඳු මහරහතන් වහන්සේ විසින් දෙවන පෑතිස් රජුට පවසා ඇති බව මහා වංශයේ සඳහන් වේ. එය ඉදිකිරීමට සුදුසු ස්ථානයේ දේවානම්පියතිස්ස රජු විසින් ස්තම්භයක් ඉදිකොට සලකුණු කර තබා ඇත. එලාර රජු සමග යුද්ධයෙන් ජයග්‍රහණය කළ දුටුගැමුණු මහරජ තම මුත්තණුවන් මිහිඳු හිමියන්ගේ අනාවැකියෙන් පසු ස්ථාපනය කළ ස්තම්භය පිහිටි ස්ථානයේ රුවන්වැලි මහා සෑය නිමවා ඇත. රුවන්වැලි සෑයේ වැඩ ආරඹා ඇත්තේ වෙසක් පුර 15ක පොහෝ දිනයකයි. මුලින්ම සෑය ඉදිකරන භූමිය සමතලා කරන ලදී. ඉන්පසු එය රියන් 7ක් ගැඹුරට කැන එහි වක්‍රාකාර ගල් අතරන ලදී. එම ගල් මිටියෙන් කඩා ඉන්පසු එය ඇතුන් ලවා පාගවන ලදී. එම ගල් ස්තරය මත ගඩොල්ද, ගඩොල් මත රළු බදාමද, රළු බදාමය මත තිරුවානාද, තිරුවානා මත යකඩ ජාලයක්ද, යකඩ ජාලය මත සුවඳැති මැටිද, සුවඳැති මැට්ට මත සුදු පාෂාණද, සුදු පාෂාණ මත සෙල් පිළිමිනිද, ඒ මත ගල් පවුරුද අතරවන ලදී. ඉන්පසු රස දිය අලිගැට පෙර ලාඩු හා පදම් මැටි එක්කර මිශ්‍රණයක් සාදවා ගල්පුවරු ඒ මත අතුරුවා ඒ මත අඟල් 8ක ඝනකම් ඇති ලෝකඩපත් අතුරුවන ලදී. එම ලෝකඩපත් මත ආසනියම් හා තලතෙල් එකට මිශ්‍ර කර අතුරුවා ඒ මත අඟල් 4ක් ඝනත රිදීපත් තැන්පත් කරවන ලදී. මෙසේ සෑයේ අඩිතාලම සාදවා සෑයට මුල්ගල් තබා ඇත්තේ ඇසලපුර 15ක පොහෝ දිනකයි. එම උත්සවයට රහතන් වහන්සේලා 96 කෝටියක් අහසින් වැඩම කළ බව තෝප වංශයේ සඳහන් කර ඇත. ආසියාව මැද පෙරදිග රටවල් විශාල ප්‍රමාණයකින් මුල්කල් තැබීමේ උත්සවයට රහතන් වහන්සේලා සහභාගී වීම එකල සිංහල දේශය ලොව පතලව පැවතීමට හොඳම සාධකයක් ලෙස සැලකිය හැකියි. මේ තාගෙබ බඳින්නට සුදුසු නිර්මාණකරුවෙක් සොයා ගැනීමද රසවත් කතාවකි. දුටුගැමුණු රජතුමා රටපුරා අඬබෙර යැවීමෙන් පසු නිර්මාණකරුවන් 500ක් පමණ දාගැබ බැඳීමේ වගකීම ගැනීමට පැමිණ සිටියත් ඒ කිසිවෙකුගේ අදහසකට රජුගේ සිතෙහි ප්‍රසාදයක් ඇති නොවිය. එහෙත් එක් තරුණ නිර්මාණකරුවෙකුගේ පැහැදිලි කිරීමට එතුමා පැහැදුනේය. පසුව ඔහුගෙන් දාගැබ බැඳීමට සුදුසු හැඩය විමසා සිටිය අතර එවිට නිර්මාණකරුගේ ශරීරයට ආවේශ වූ විශ්වකර්ම දිව්‍ය පුත්‍රයා දියතලියක නැගෙන දියබුබුලක් පෙන්වා එම හැඩය සුදුසු යයිද දියබුබුල අනිත්‍ය බව පසක් කරන හොඳම සාධකයක් යයිද පවසා සිටියා. එයින් ඉතාමත් සතුටටපත් රජු නිර්මාණකරුවාට තෑගිබෝග පිරිනමා සෑය ගොඩනගන වගකීම ඔහුට බාර දුන් බව පැවසේ. දාගැබේ පහළ සේයාවලුණු තුන නිම කිරීම ගඩොල් කෝටි 10ක් වැය වූ බව තෝප වංශයේ සඳහන් කර ඇත. සෑය නිර්මාණය කිරීමට වැඩිපුරම අවශ්‍ය වන ගඩොල් සොයාගන්නේ කෙසේදැයි රජුහට විශාල ගැටලුවක් තිබුණේ එතුමා කිසිවිටක යුද්ධයක් නිම කර විඩාවට පත්වී සිටි ජනතාවට මෙම වගකීම පැවරීමට අකමැති වීම නිසයි. මේ සිතුවිල්ල දැනගත් දෙවගණක් එය දෙව්ලොව පුරා දෙවිවරුන්ට දැනගැනීමට සැලැස්විය. මේ දැනගත් විශ්වකර්ම පුත්‍රයා මල්වතොයෙහි නිම්නෙහි ගඩොල් මැවූ බව තූප වංශයේ සඳහන් වේ. මීට අමතරව සෑයට අවශ්‍ය රන් අවුරුමිනි ග්‍රාමයෙන්ද, රිදී නැමැති ගල් ගුහාවෙන් රිදීද, තඹපන්නි ග්‍රාමයෙන් තඹද, සමන්වැව ග්‍රාමයෙන් මැණික්ද, ඌරුවෙල නම් කුඩා නගරයෙන් නෙල්ලි ගෙඩියක ප්‍රමාණයක් වූ මුතු සහ පබලුද, පැලවාපි ග්‍රාමයෙන් විශාල ප්‍රමාණයේ මාණික්‍ය 4ක්ද ලබාගත් බව සඳහන්. මහසෑයට ධාතුන් වහන්සේලා ලැබෙන අයුරු බුදුරජාණන් වහන්සේ විසින් කුසිනාරා නුවර සල්ලුයනේදී සක්දේව රජු කැඳවා පවසා තිබෙන බවත් පැවසෙයි. මාගේ 8 ද්‍රෝණයක පමණ ධාතුන් වහන්සේලා අතුරින් එක් ද්‍රෝණයක් පමණ ධාතුහු කෝලී රජදරුවන් විසින් පුද පූජා කරනු ලබන්නාහ. ඒ ධාතු ද්‍රෝණය එන දවස ලංකාද්වීපයෙහි රුවන්වැලි නම් දාගැබෙහි පිහිටන්නේය. යැයි වදාළසේක.
බුදුරජාණන් වහන්සේගේ පිරිනිවනින් පසු රාම ග්‍රාමයෙහි කොල්ලියේ රජදරුවන් ධාතුන් වහන්සේලා තැන්පත් කර නිම වූ දාගැබ පසු කලෙක මහා වැස්සකින් විනාශ වී එහි ධාතුන් වහන්සේ තැන්පත් කරඬුව මහා සාගරයට ගසාගෙන ගොස් මහා කෙළනම් නාරජුන්ට හමු වී තිබේ. සෝනුත්තර නම් සාමණේරයන් වහන්සේ විසින් නාලොවට වැඩම කොට නාරජුගේ උපායන්ගෙන් මිදී වාසුලදත්ත නම් නාගයාගේ කුසෙහි සඟවාගෙන තිබෙන බව දැනගෙන උන්වහන්සේ සතු එර්දි බලයෙන් කුඩා අතක් මවාගෙන මහාමේර පර්වතය පාමුණ සිටි වාසුලදත්තගේ කටට අතපොවා ද්‍රෝණයක් ධාතුන් වහන්සේ සහිත කරඬුවගෙන පැමිණි බවයි සඳහන් වෙන්නේ. දුටුගැමුණු මහරජතුමා මහසෑය ඉදිකිරීම ආරම්භ කළත් එතුමාට සෑය සාදා නිබවන තුරු ජීවත් වීමට හැකි නොවුණි. ධාතු නිධානෝත්සවයෙන් පසු හතරැස් කොටුව දක්වා එතුමා විසින් මහසෑය නිම කිරීමට සමත් විය. රජු මරණ මංචකයේ සිටියදී එතුමාගේ බාලසොයුරු සද්ධාතිස්ස කුමරු විසින් රෙදිවලින් කොත් කැරැල්ල නිමවා සෑය සාදා නිම කර ඇති ලෙස දුටුගැමුණු මහරජුට පෙන්වන්නට සලස්වා ඇත. පසුව මහසෑය සාදා නිම කළේ සද්ධාතිස්ස රජතුමා විසිනි. පසු කලෙක සිංහල රජවරුන්ගේ අගනුවර අනුරාධපුරයෙන් ඈත්වත්ම රුවන්වැලි මහසෑය ඇතුළු සියලු සෑයන් වල් බිහි වී කරා වැටුණු අතර රුවන්වැලි සෑයේ කොත් කැරැල්ල දේවතා කොටුව කරා වැටි විනාශව පැවතුණි. මීට වසර 100කට පමණ පෙර නාරාවීට සුමනසාර හිමියන්ගේ මූලිකත්වයෙන් නැවත පිළිසකර කළ රුවන්වැලි මහසෑයේ චූඩාමාණික්‍ය පළඳවා ඇත්තේ 1940 ජූනි මාස 17 වෙනි දිනයි. වර්තමානයේ සුදු සුදු වන්ව බබලන රුවන්වැලි මහසෑ රජු බුදුරජුන් වැඩ සිටින සුගන්ධ කුටියට සම කළ හැකි අතර ලෝක බෞද්ධයන්ගේ උතුම් වස්තුවක්සේ පිදුම් ලබමින් විරාජමානව අනුරාධපුරයේ වැඩ සිටි.